ආයුබෝවන් නංගිලා මල්ලා හැමෝටම අද මම කියලා දෙන්න හදන්නේ ද්විත්ව පාලනයේ ඉඳලා බ්‍රිතාන්‍යයන් මුහුදුබඩ ප්‍රදේශවල පාලනය කරපු පාලනකම අතරේ ද්විත්ව පාලනය දෙවැනි වාරට ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ 1802 වර්ෂයේ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් තියෙන MCQ ප්‍රශ්න උත්තර තමයි මම අද සාකච්ඡා කරන්න දන්නේ. ඒක ඕගොල්ලන්ට විතරක් නෙමෙයි හැමෝටම MCQ ප්‍රශ්න ගොඩදා ගන්න එන්න ලේසි විදිහක් ප්‍රශ්නෝත්තර සිලබස් එකේම ප්‍රශ්න සහ කෙටි උත්තර මේක ඇතුළත් වෙලා තියෙනවා. එතකොට නංගිලා මල්ලා ඕගොල්ලන්ට මම දැන් ඒක පටන් ගන්න හදන්නේ ද්විත්ව පාලනය කරපු වර්ෂ 1802 කර්නල් වෙලන්සි හෙවත් වෙලන්ටයින් ආදිපාදිවරයා ලංකාවට ගොඩබැසී කුමන වරායට ත්‍රිකුණාමල වරායට නෝර්ත ආණ්ඩුකාරවරයා ආභරණ බද්ද පැනෙව්වේ කුමන වසරේද 1800 වසරේ. ඒ වගේම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ගැසට් පට්ටය ආරම්භ කරේ කිනම් වර්ෂයේ 1802 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලංකාවෙන් පිටමං කළේ කවද්ද 1816 ජනවාරි 24. ඇහැලේපොළ නිලමේ ඉංග්‍රීසින් විසින් පිටුවහල් කළේ කොහෙටද මුරිසි දිවයිනට. කැප්පෙටිපොළ හා මඩුගල්ලේ මන්නයට පත් කරගත්තේ 1818 නොවැම්බර් 26. කොළඹ මහනුවර මාර්ගයේ තැනූ ඉංජිනේරුවා කවුද? කැප්ටන් ඩෝසන්. ලංකාවේ සම්පූර්ණ ජනලේඛනයක් ගනු ලැබුවේ කුමන ආණ්ඩුකාරවරයා යටතේද? 1824 කියන වර්ෂයේ තමයි එඩ්වර්ඩ් බාන්ස් ස්ත්‍රීන් දියගිල්වා මරණයට පත් කිරීම තහනම් කරන ලද්දේ කුමන ආණ්ඩුකාරවරයා යටතේද? 1826 එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. කෝල්බ්‍රූක් කොමිසම පත් කළේ 1833. ජෝන් ඩර්ලි මිය ගියේ 1824. තැපැල් කටයුතු සඳහා කොළඹ මහනුවර අතර අශ්ව කෝච්චි ආරම්භ කරන ලද්දේ කවද්ද කුමන ආණ්ඩුකාරවරයා? 1832 වර්ෂයේ විල්මට් හෝටන්. ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවේ කුමන කොමිසම මගින්ද? කෝල්බ්‍රූක් කොමිසම මගින්. ඒ වගේම හෝටන් ආණ්ඩුකාරවරයා කර සිදු වැදගත් සිදුවීම් දිස්ත්‍රික් උසාවියේ පිහිටනවා හෝටන් ආණ්ඩුකාරවරයා. මෙන්න මේවා හැම කෙටි ප්‍රශ්න වලට ගොඩක් වටිනවා. MCQ papers එක හැදෙන්න මේවා බලපානවා. දිස්ත්‍රික් උසාවියේ පිහිටීම, රුපියල් ඒකාසි භාවිතය, කොළඹ රාජකීය විද්‍යාලය ආරැඹීම. කෝල්බ්‍රූක් කොමිසම මගින් බෙදූ පළාත් පහ මොනවාද? උත්තර පළාත, බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, දකුණු පළාත. සිලෝන් බැංකුව ආරම්භ කරපු වර්ෂය කුමක්ද? කොලින් කැමල්. වහල් මෙහෙය ගැනීම සම්පූර්ණයෙන් තහනම් කළේ කුමන වසරේද? 1844. රාජකීය ආසියාතික සමිතිය ආරම්භ කළේ කුමන වර්ෂයේද? 1845. කොළඹ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ට්‍රේනින් කොලෙජය